අයිබෝවන් මම පසිත ප්‍රියදර්ශන කාලෙකට පස්සේ අද මම වීඩියෝක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ. අද වෙනද විදියට පුරුදු විදියට නෙවෙයි අද වයිට් බෝඩ් එකත් එක්ක මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඉස්සරහට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම ලියමු ප්‍රථමක සංඛ්‍යා කියලා. ප්‍රථමක සංඛ්‍යා මගේ අත්අකුරු ටිකක් පැහැදිලි මදි. නමුත් මම උපරිම වශයෙන් පැහැදිලි කරගන්න පුළුවන් විදියට මගේ උපරිමයෙන් අකුරු ලියන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථමක සංඛ්‍යා ගැන කතා කරනකොට අපි දන්නවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ගණිතයේ තියෙන එක්තරා කොටසක්. දැන් මේ ප්‍රථමක සංඛ්‍යා ගත්තොත් මේ හැම තැනකම මේ ප්‍රථමක සංඛ්‍යා භාවිත වෙනවා. අපි දැන් ප්‍රථමක සංඛ්‍යා කියන එක ඉගෙන ගන්නකොට අපි මුලින්ම බලන්න ඕනේ දේ තමයි ඇයි ප්‍රථමක සංඛ්‍යා අපි ඉගෙන ගන්නෙ? මොකද්ද හේතුව? මොකද්ද ප්‍රථමක සංඛ්‍යාවල තියෙන භාවිතය? මොකද්ද ඒක වැදගත්කම? එහෙම නැතුව අපි ප්‍රථමක සංඛ්‍යා ඉගෙන ගන්නකොට නිකන් ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මේක එහෙම ඉගෙනගෙන වැඩක් නැහැ. සම්පූර්ණ වශයෙන් ඒකේ කරුණු අවබෝධ කරගන්න ඕන. අපි ප්‍රථමක සංඛ්‍යා අවබෝධ කරගන්නකොට අපි මේ වචනත් එක්ක බලමු. මෙතන සිංහල වචනට වඩා ප්‍රථමක සංඛ්‍යාවලට ඉංග්‍රීසියෙන් කියන විදිය ලිව්වොත් මේක තවත් පහසු වෙනවා පැහැදිලි කරගන්න. අපි ප්‍රථමක සංඛ්‍යාවලට ඉංග්‍රීසියෙන් කියනවා prime numbers කියලා. prime numbers. prime numbers. ප්‍රථමක සංඛ්‍යාවලට කියනවා prime numbers කියලා. අපි මේ වචනේ කඩාගෙන ගියොත් numbers කියන්නේ මොනවද? සංඛ්‍යා. අපි දැන් සංඛ්‍යා රේඛාවක් ඇඳුවොත් x අක්ෂය තියනවා. මෙතන බිඳුව තිබ්බොත් අපිට මේ සංඛ්‍යා රේඛාවේ තියෙන සංඛ්‍යා ලකුණු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට බිඳුව ගත්තොත් සංඛ්‍යාව. 1 ගත්තොත් සංඛ්‍යාව. 2 ගත්තොත් සංඛ්‍යාව. 3 ගත්තොත් සංඛ්‍යාව. දැන් බිඳුවේ ඉඳන් මේ පැත්තට ධන සංඛ්‍යා තියෙනවා. බිඳුවේ ඉඳන් මේ පැත්තට ඍණ සංඛ්‍යා තියෙනවා. ඍණ සංඛ්‍යා අපිට ලියන්න පුළුවන් ඍණ 1 ඍණ 2 ඍණ 3. මුලින්ම ප්‍රථමක සංඛ්‍යා ගැන අවබෝධ කරගන්න නම් අපි සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. මේ බලන්න 1 කියන්නේ සංඛ්‍යාවක්. ඒක තව විදියකින් අපිට කියන්න පුළුවන් 1 කියන්නේ ධන පූර්ණ සංඛ්‍යාවක් කියලා. ඒ වගේම තව සංඛ්‍යා තියෙනවා. දැන් මේ 0යි 1යි අතර ගත්තත් සංඛ්‍යා 1ක් 2ක් නෙමෙයි අනන්ත ප්‍රමාණයක් තියෙනවා. හිතන්න 0.5 ගත්තොත් තියෙන්නේ 0යි 1යි අතර. 0.7යි 7යි 7 ගත්තත් 0යි 1යි අතර. දැන් මෙතන මේකත් 7යි 7යි කියලා ඕන තරම් දුරට ලියන්න පුළුවන්. අපි දැන් ගණිතයේ මෙහෙම 7යි 7යි දාලා මේ වගේ ඩොට් 3ක් තිබ්බට පස්සේ කියන්නේ ඒක ඉවරයක් නැතුව යනවා කියන එක. ඒ වගේ සංඛ්‍යා ගත්තොත් 0යි 1යි අතරත් අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සංඛ්‍යා කියන එක මෙන්න මෙහෙම පෙට්ටියක් අපි ගත්තොත් මේක කියමු සංඛ්‍යා කියන්නේ. හරිද? ඔන්න සංඛ්‍යා ගැන දැන් අවබෝධයක් තියෙනවා. පූර්ණ සංඛ්‍යා, ඍණ සංඛ්‍යා, ධන සංඛ්‍යා මේ විදිහට සංඛ්‍යා තියෙනවා. අපි ප්‍රථමක සංඛ්‍යා ගැන අවබෝධ කරගන්න ඕන. දැන් සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දන්නවා. ඊළඟට අපි බලමු ධන පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. හරිද? දැන් මම මෙතන ධන පැත්තේ ලකුණු කරානේ. 1 2 3. ඒවා පූර්ණ සංඛ්‍යා. බිඳුවේ ඉඳන් මේ පැත්තට යනකොට තියෙන්නේ ධන පූර්ණ සංඛ්‍යා. හරිද? දැන් දන්නෝ ධන පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මම තව පැහැදිලි වෙන්න ලියන්න. ධන පූර්ණ සංඛ්‍යා. ධන පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ 1 2 3 4 මේකත් අනන්තය දක්වාම යනවා. ධන පූර්ණ සංඛ්‍යාවල පළවෙනි ධන පූර්ණ සංඛ්‍යාව තමයි 1. ඊළඟට 2 3 4 ඒ විදියට යනවා. එතකොට දැන් අපි දන්නවා ධන පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? දැන් ධන පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ
පූර්ණ සංඛ්‍යාවල උපකුලකයක්. ඒ කියන්නේ මෙන්න මේ පෙට්ටිය පූර්ණ සංඛ්‍යා නම් ධන පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ මේ පෙට්ටිය ඇතුලේ තියෙන තවත් පෙට්ටියක්. මේක ධන පූර්ණ සංඛ්‍යා. ධන පූර්ණ සංඛ්‍යා. මම මේ මුල ඉඳලා ඕනම කෙනෙකුට තේරෙන විදියට ප්‍රථමක සංඛ්‍යා කියලා දෙනවා. ඊළඟට ප්‍රථමක සංඛ්‍යාවක් හොයාගන්න විදිය ගැන කියලා දෙනවා. ඊට පස්සේ මේ ප්‍රථමක සංඛ්‍යාවල යෙදීම් වැදගත්ම දේ කියලා දෙනවා. ඒ විදියට මම මේ වීඩියෝ එක ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි දන්නවා ධන පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? 1 2 3 4 ওই විදියට යනවා ධන පූර්ණ සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යාවල අර්ථ දැක්වීම දෙන්න කලින් දැන් අපි ඉගෙන ගත්ත පූර්ණ සංඛ්‍යා කියන්නේ අපි ඉගෙන ගත්ත මුලින්ම සංඛ්‍යා කියන්නේ මොනවද? පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා කුලකෙත් උපකුලකයක්. ඒ කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා මේ දෙවෙනි පෙට්ටිය ඇතුලේ තියෙනවා නම් ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ ඒ පෙට්ටිය ඇතුලේ මේ වගේ පොඩි පෙට්ටියක. ප්‍රථමක සංඛ්‍යා. ඒ කියන්නේ මම මේ පෙට්ටි විදියට කිව්වේ කුලක වශයෙන් කියනකොට ගොඩක් පොඩි අයට තේරෙන්නේ නැහැ. ඒක නිසා හැමෝටම තේරෙන්න තමයි කිව්වේ පූර්ණ සංඛ්‍යා තියෙනවා. ඒ පූර්ණ සංඛ්‍යා මේ පෙට්ටියට දැම්මොත් ඒ පෙට්ටිය ඇතුලේ තියෙන පෙට්ටියක තමයි ධන පූර්ණ සංඛ්‍යා තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ ධන පූර්ණ සංඛ්‍යා ඇතුලේ පෙට්ටියක. ඔන්න ඕක දැනගත්තට පස්සේ දැන් මම කියනවා ප්‍රථමක සංඛ්‍යා වලට අර්ථ දැක්වීම. ප්‍රථමක සංඛ්‍යා prime numbers වල තියෙන ටිකක් විශේෂ numbers ටිකක් තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ සාධක දෙකක් පමණක් ඇති සරලවම කිව්වොත් සාධක දෙකක් ප්‍රථමක සංඛ්‍යා දෙකක් පමණක් ඇති සාධක දෙකක් පමණක් ඇති ධන පූර්ණ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා වේ. ඔන්න ප්‍රථමක සංඛ්‍යා වලට අර්ථ දැක්වීම. සාධක දෙකක් පමණක් ඇති ධන පූර්ණ සංඛ්‍යා වලට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා. එතකොට ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න නම් අනිවාර්යෙන් මේක ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන. ධන පූර්ණ සංඛ්‍යාවක් වෙලා විතරක් වැඩක් නැහැ. සාධක දෙකක් විතරක් තියෙන්න ඕන. අපි දැන් දන්නවා ධන පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. අපි මෙහෙම ලියාගෙන ගියොත් 1 2 3 4 5 6 7 කියලා මෙහෙම යටට අනන්තය දක්වා අපිට ලියා ගන්න පුළුවන් ධන පූර්ණ සංඛ්‍යා මොනවද කියලා. හරිද? දැන් මේ අර්ථ දැක්වීම අපි හිමීට කඩාගෙන යන් හැමෝටම තේරෙන විදියට. හරිද? ධන පූර්ණ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා වේ කියලා තියෙනවා. එකක් වෙන්න ඕන ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න නම් ඒක අනිවාර්යයෙන්ම ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන. දැන් 1 2 3 4 5 මේ සේරම ධන පූර්ණ සංඛ්‍යා. ඒක නිසා මේ හැම සංඛ්‍යාවකටම අවස්ථාව තියෙනවා ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න. හැබැයි ධන පූර්ණ සංඛ්‍යාවක් වුණ පමණින් ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න බෑ. සාධක දෙකක් විතරයි තියෙන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාවලට. අපි දන්නවා යම් කිසි සංඛ්‍යාවකින් ඉතුරු නැතුව බෙදෙනවා නම් ඒක ඒ සංඛ්‍යාවේ සාධකයක්. ඒක තේරුම් නැත්නම් මම පැහැදිලි කරන්නම් මෙතන. දැන් අපි බලනවා එක බෙදෙන්නේ කීයෙන්ද? එක බෙදෙන්නේ එකෙන් විතරයි. ඒ කියන්නේ එක කියන්නේ එකෙහි සාධකයක්. දෙක බෙදෙන්නේ කීයෙන්ද? දෙක එකෙන් බෙදෙනවා. දෙක දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ දෙකට සාධක දෙකයි. එතකොට බලන්න සාධක දෙකක් පමණක් ඇති ධන පූර්ණ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ. අපි මෙතන ලිව්වේ ධන පූර්ණ සංඛ්‍යා විතරයි. මෙන්න දෙක කියන්නේ ධන පූර්ණ සංඛ්‍යාවක්. ඒකට සාධක දෙකක් තියෙනවා. 1 2 2 සාධකයක්. අන්න එතකොට දෙක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. දැන් එක ගත්තොත් එකට තියෙන එක සාධකයක් විතරයි. එතකොට අර්ථ දැක්වීමට අනුව සාධක දෙකක් නැහැ. ඒක නිසා එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි.
හරිද? ඔන්න අපි පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව හොයාගත්තා. මොකද්ද පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව? 2. ප්‍රථමක සංඛ්‍යාව වලින් පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව තමයි 2. අපි ඊළඟට බලමු 3 ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවද කියලා. 3 1ෙන් බෙදෙනවා. 3 2ෙන් බෙදෙන්නේ නැහැ. 3 3ෙන් බෙදෙනවා. 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. එතකොට අපි බලමු 4 ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවද කියලා. 4 1ෙන් බෙදෙනවා. හැම සංඛ්‍යාවක්ම 1ෙන් බෙදෙනවා. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ 1ෙනුයි තමන්ගෙනුයි විතරයි බෙදෙන්නේ. 4 කියන සංඛ්‍යාව 2ෙනුත් බෙදෙනවා. 3ෙන් බෙදෙන්නේ නැහැ. 4 4ෙන් බෙදෙනවා. එතකොට සාධක 3ක් තියෙනවා. එතකොට 4 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. මොකද සාධක 2ක් විතරයි තියෙන්න පුළුවන්. එක ටිකක් විශේෂයි. එක ප්‍රථමක සංඛ්‍යාවක් නොවෙන්නේ එක සාධකයක් විතරක් තියෙන නිසා. අනිත් සංඛ්‍යා අනිත් ප්‍රථමක නොවන සංඛ්‍යාව ප්‍රථමක වෙන්නේ නැත්තේ සාධක 2කට වඩා වැඩියෙන් තියෙන නිසා. එක අන්න එතනයි විශේෂ වෙන්නේ. එතකොට අපි බලමු 5 1ෙන් බෙදෙනවා. 2ෙන් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙන්නේ නැහැ. 4ෙන් බෙදෙන්නේ නැහැ. 5ෙන් බෙදෙනවා. එතකොට 5ට සාධක 2යි. ඔන්න අපි තුන්වෙනි ප්‍රථමක සංඛ්‍යාව හොයාගත්තා. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2, කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2. ඒ වගේම ප්‍රථමක සංඛ්‍යාවක් වන එකම ඉරට්ටේ සංඛ්‍යාවක් 2. 2 විතරයි. මොකද 2න් පස්සේ 4 තමයි ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්නේ. 6 මේ හැම එකම 2ෙන් බෙදෙන්න ගන්න නිසා ඉරට්ටේ සංඛ්‍යාවක් විදියට ප්‍රථමක සංඛ්‍යාවක් වෙලා තියෙන 2 විතරයි. 2 විශේෂයි. ඉරට්ටේ සංඛ්‍යාවකුත් වෙනවා. ප්‍රථමක සංඛ්‍යාවකුත් වෙනවා. ඒ වගේම පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 2. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2. ඒතර බලමු 6. 6 කියන සංඛ්‍යාව 1ෙන් බෙදෙනවා. 2ෙන් බෙදෙනවද? ඔව්. මොකද 2 4 6 3ෙන් බෙදෙනවද? 3ෙනුත් බෙදෙනවා. 3 වරක් 2 6යි. 4ෙන් බෙදෙනවද? නැහැ. 5ෙන් බෙදෙනවද? නැහැ. 6ෙන් බෙදෙනවා. එතකොට 6 කියන සංඛ්‍යාවට සාධක 4යි. 1ෙන් බෙදෙනවා, 2ෙන් බෙදෙනවා, 3ෙන් බෙදෙනවා, 6ෙන් බෙදෙනවා. එතකොට 6 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. අපි බලමු 7. 7 1ෙන් බෙදෙනවා. 7 2ෙන් බෙදෙනවද? නැහැ. 7 3ෙන් බෙදෙනවද? නැහැ. 4ෙන් බෙදෙනවද? නැහැ. 5ෙන් බෙදෙනවද? නැහැ. 7 බෙදෙනවා ඊළඟට 7ෙන්. එතකොට 7 බෙදෙන්නේ 1ෙනුයි 7ෙනුයි විතරයි. ඔන්න 7 ප්‍රථමක සංඛ්‍යාවක්. අපි දැන් දන්නවා ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා හරියටම. අපි ඊට පස්සේ දන්නවා පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව ඉඳන් අපි දැන් ප්‍රථමක සංඛ්‍යාව හොයාගෙන එනවා. දැන් ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. අපි ඊළඟට බලමු මොකක් හරි ඕනම සංඛ්‍යාවක් දුන්නොත් ඒක ප්‍රථමක සංඛ්‍යාවක්ද කියලා චෙක් කරන විදිය හරියටම බලමු. ඔන්න හිතන්න මේක අපි උදාහරණයකින්ම බලමු. නිකන් කියනවට තේරුම් ගන්නවට වඩා මේක උදාහරණයකින් පෙන්නනකොට මටත් ලේසි කියන්න, ඔයගොල්ලොන්ටත් තේරුම් ගන්න පහසුයි. උදාහරණයක් විදිහට අපි ගන්නවා 21. 21 කියන සංඛ්‍යාව අපි දැන් බලන්න හදන්නේ 21 ප්‍රථමක සංඛ්‍යාවක්ද කියලා. 21 ප්‍රථමකද කියලා අපි බලනවා. 21 ප්‍රථමකද කියලා බලනකොට අපි කරන්නේ 21 වර්ගමූලය තියෙනවනේ. 21 වර්ගමූලය මේ 21 වර්ගමූලය වෙනකන් තියෙන සංඛ්‍යා වලින් 21 බෙදෙන්නේ නැත්තම් දෙකේ ඉඳන් පටන් ගත්තට පස්සේ 21 කියන සංඛ්‍යාවේ වර්ගමූලය වෙන සංඛ්‍යාව වෙනකන් තියෙන සංඛ්‍යා වලින් 21 බෙදෙන්නේ නැත්තම් 21ට ඒව සාධක වෙන්නේ නැත්තම් 21 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවා. මේක හරියට තේරෙන්නේ නැතුව ඇති. මං හරියටම ගානත් එක්ක පැහැදිලි කරන්නම්. අපි දැන් මොකද 21 දැන් වර්ගමූල කියන එක හොයන්න පොඩි ළමයි දන්නේ නැහැ. ඒ වුණාට පොඩි ළමයි දන්නෝ සංඛ්‍යාවක් වර්ග කරන්න. පොඩි කාලේ මේක කියලා දෙනවා. මුලින් මේකට කලින් මම සංඛ්‍යාවක් වර්ග කරන විදිය කියලා දෙන්නම්.
සංඛ්‍යාවක් වර්ග කරන විදිය. අපි දන්නවා එක කියන සංඛ්‍යාවේ වර්ගය කීයද? එකේ වර්ගය කියන්නේ එක වැඩි කිරීම එක කීයද? 1යි. දෙකේ වර්ගය කියන්නේ දෙක වැඩි කිරීම 2 කීයද? 4යි. තුනේ වර්ගය කියන්නේ 3 වැඩි කිරීම 3 කීයද? 9යි. හතරේ වර්ගය කියන්නේ 4 වැඩි කිරීම 4 කීයද? 16යි. පහේ වර්ගය කියන්නේ 5 වැඩි කිරීම 5 කීයද? 25යි. හයේ වර්ගය කියන්නේ 6 වැඩි කිරීම 6 කීයද? 36යි. මේක සාමාන්‍යයෙන් පොඩි වයසක ළමයෙක් වුණත් මේ සිද්ධිය දන්නවා. එතකොට දැන් 21 වර්ගමූලය කියන එක 21 වර්ගමූලය කියන්නේ 16 වර්ගමූලය තමයි 4 වෙන්නේ. එතකොට 21 වර්ගමූලය කියන එක 25 වර්ගමූලය තමයි 5 වෙන්නේ. එතකොට 21 තියෙන්නේ 16යි 25යි අතර. එතකොට 21 16යි 25යි අතර නම් 21 වර්ගමූලය වෙන්නේ මොකද්ද? 4යි දශම ගාණක්. මොකද මේ දෙක අතර ගාණක්. හරිද? 4යි දශම ගාණක්. අපි හරියටම ගාණ දන්නේ නැති නිසා මෙන්න මේ ලකුණු දානවා ආසන්න වශයෙන් සමානයි කියන එක පෙන්වන්න. 21 වර්ගමූලය 4යි දශම ගාණක්. අපි ගාණ දන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕන 21 කියන සංඛ්‍යාව 2 3 4 කියන සංඛ්‍යාව වලින් බෙදෙනවද කියලා. 21 කියන සංඛ්‍යාව 2 3 4ෙන් බෙදෙන්නේ නැත්නම් 21 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. ඔන්න දැන් අපි බලමු 21 කියන සංඛ්‍යාව. අපි බලනවා 2ෙන් බෙදෙනවද කියලා. 21 2ෙන් බෙදෙන්නේ නැහැ. එතකොට 2 කියන එක 21ට සාධකයක් නෙවෙයි. 21 3ෙන් බෙදෙනවද? 21 3ෙන් බෙදෙනවා. 21 3ෙන් ඉතුරු නැතුව බෙදෙනවා. ඒ කියන්නේ 3 කියන්නේ 21ට සාධකයක්. අපි දන්නවා 1 හැම එකටම සාධකයක්. ඊළඟට 3 කියන්නේ 21 සාධකයක්. ඊළඟට අපි කොහොමද දන්නව 21 21ෙන් බෙදනවා කියලා? එතකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා මේකට සාධක දෙකට වැඩි කියලා. එතනින් අපිට තීරණය කරන්න පුළුවන් 21 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. බැරි වෙලාවත් 21 3ෙන් නොබෙදුනා නම් 21 අපි 4නොත් බෙදලා බලන්න ඕන බෙදෙනවද කියලා. 21ට 4 සාධකයක් නෙවෙයි. බැරි වෙලාවත් 21 3ෙන් නොබෙදුනා නම් 21 ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවා. මෙන්න මේක තමයි තියරිය. අපි ඒ තියරියෙන් බලමු. කැමති සංඛ්‍යාවක් ගමු. 25. 25 ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවද කියලා බලමු. අපි දන්නවා 25 වර්ගමූලය කෙලින්ම ගන්න පුළුවන් 5යි. ඒ කියන්නේ දෙකේ ඉඳන් 5 වෙනකන් සංඛ්‍යා 21ට සාධක වෙන්නේ නැත්නම් 21 කියන්නේ ප්‍රථමක 25ට සාධක වෙන්නේ නැත්නම් 25 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව. දැන් 25 ගත්තට පස්සේ 25 එක සාධකයක් එක ඊළඟට 2 25ට සාධකයක් වෙන්නේ නැහැ. 2ෙන් බෙදෙන්නේ නැහැ. 25 3ෙන් බෙදෙන්නේ නැහැ. 25 4ෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 25 5ෙන් බෙදෙනවා. ඒක නිසා 5ෙන් බෙදුන 25 කොහොමත් 25ෙන් බෙදෙනවා. ඒක නිසා 25 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රථමක සංඛ්‍යාව හොයන සිස්ටම් එක. අපි දැන් ප්‍රථමක සංඛ්‍යාව හොයන ක්‍රමවේදය දන්න ඕන. අපි තව එකක් හොයමු. අපි තව සංඛ්‍යාවක් ගත්තොත් අපි ගමු 29 කියන සංඛ්‍යාව. 29 කියන සංඛ්‍යාවේ අපි වර්ගමූලය හොයාගන්න ඕන. 29 කියන සංඛ්‍යාව වර්ගමූලය දැන් මේකෙන් බැලුවට පස්සේ 29 තියෙන 25යි 36යි අතර. එතකොට අපි දන්නවා 29 වර්ගමූලය 5යි දශම ගාණක්. මොකද 25ට වැඩි 36ට අඩුයි. එතකොට 5යි දශම ගාණක් තමයි 25 වර්ගමූලය. 5යි දශම ගාණක්. අපි දශම ගාණ කීයද කියලා දන්නේ නැහැ. 5යි දශම ගාණක්. එතකොට 29 දෙකේ ඉඳන් 5 වෙනකම් 29ට සාධකයක් හම්බෙන්නේ නැත්නම් 29 ප්‍රථමකයි. අපි බලමු 29ට 1 29 එකෙන් බෙදෙන නිසා 29ට 1 කියන්නේ සාධකයක්. 29 දෙකෙන් බෙදෙනවද? නැහැ. 29 3ෙන් බෙදෙනවද? නෑ. 24යි ඊළඟට 27යි 30යි එන්නේ නෑ. ඊළඟට 29 4ෙන් බෙදෙනවද? නෑ. 29 5ෙන් බෙදෙනවද? නෑ. එතකොට අපි 29 6ෙන් බෙදෙනවද කියලා බලන්න ඕනේ. මොකද 5යි දශම ගාණක් නම් 29 5ට වඩා 5 වෙනකන් තියෙන 5 වෙනකන් තියෙන සාධක වලින්
දෙකේ ඉඳන් බැලුවට පස්සේ එකක්වත් 29ට සාධකයක් නෙවෙයි. ඒක කොහොමත් සාධකයක් වෙනවා. එතකොට 29 5න් පස්සේ අපි 6න් බෙදනවද 7න් බෙදනවද කියලා බලන්න අවශ්‍ය නැහැ. 29 කියන එක 29න් බෙදෙන බව අපි දන්නවා. ඒ කියන්නේ 29 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. අපි මෙතන 5න් පස්සේ 6න් බෙදනවද 7න් බෙදනවද එහෙම බලන්න ඕනේ නැහැ. එතනින් බෙදෙන්නේ නැත්තම් වර්ගමූලය කියන එක 5 දශම ගාණක් නම් 5 වෙනකන් සාධක වලින් බෙදෙන්නේ නැත්තම් 29 අපිට කෙලින්ම ගන්න පුළුවන්. 5 වෙනකන් ඒව සාධක වෙන්නේ නැත්තම් 29 අපිට කෙලින්ම ගන්න පුළුවන්. 29 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියලා. ඔන්නෝක තමයි ප්‍රථමක සංඛ්‍යාවක්ද කියලා. යම්කිසි සංඛ්‍යාවක් දුන්නම් අඳුර ගන්න විදිය. දැන් අපි දන්නවා ඕනම කෙනෙක් දන්නවා දැන් ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. සංඛ්‍යාවක් දුන්නොත් ඒක ප්‍රථමකද නැද්ද කියලා හොයාගන්න විදිය දැන් ඕනම කෙනෙක් දන්නවා. දැන් අපි ඒ ටික දැනගත්තට පස්සේ අපි තව ඉස්සරහට යමු. හිතන්න දැන් අපි ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ අපිට සාමාන්‍ය පුංචි අවබෝධයක් තියෙනවා. හරිද? දැන් මේ ප්‍රථමක සංඛ්‍යාවල ඉතිහාසය බලනකොට ප්‍රථමක සංඛ්‍යා පිළිබඳව ගොඩක් පරීක්ෂණ කරේ. හරිද? දැන් අපි දන්නවා මේ x අක්ෂය ගත්තොත් ප්‍රථමක සංඛ්‍යාව පටන් ගන්නෙ මුල්ම ප්‍රථමක සංඛ්‍යාව 2. අපි දන්නවා මුල්ම ප්‍රථමක සංඛ්‍යාව 2. එතකොට කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2 කියලා අපි දන්නවා. අපි අපෙන් අහුවොත් විශාලම ප්‍රථමක සංඛ්‍යාව කීයද? විශාලම ප්‍රථමක සංඛ්‍යාව කීයද කියලා අහුවොත් අපිට සාමාන්‍යයෙන් හිතෙනවා සංඛ්‍යාව විශාල වෙන්න ඒක අනිවාර්යයෙන්ම මොකක් හරි එකකින් බෙදලා යම් කිසි අවසාන සංඛ්‍යාවක් තියෙයි කියලා විශාලම ප්‍රථමක සංඛ්‍යාව කියලා. අපිට එහෙම හිතෙනවා. ඒ වුණාට ඒක එහෙම නෙවෙයි. විශාලම ප්‍රථමක සංඛ්‍යාව අපිට හිතා ගන්න බෑ. ප්‍රථමක සංඛ්‍යා අනන්ත ගාණක් තියෙනවා. හරිද? විශාලම ප්‍රථමක සංඛ්‍යාවක් කියලා එකක් නැහැ. බිලියන ගණන්, ට්‍රිලියන ගණන් සංඛ්‍යා තියෙනවා. සමහර සංඛ්‍යා තියෙනවා කොච්චර විශාල වුණත් ඒකට තියෙන සාධක දෙකක් විතරයි. එක සහ ඒ අදාළ සංඛ්‍යාව විතරයි. ඒක නිසා අපිට කුඩාම සංඛ්‍යාව 2 කියලා කියන්න පුළුවන්. විශාලම ප්‍රථමක සංඛ්‍යාවක් කියන්න බෑ. ඒ වගේම ප්‍රථමක සංඛ්‍යා කොච්චරද කියලා තියෙන්න කියන්නත් බෑ. ඒක අනන්ත ගාණක් තියෙනවා. මෙන්න මේක මුලින්ම කිව්වේ ක්‍රිස්තු පූර්ව 300 විතර යුක්ලිඩ් කියන ගණිතඥයා. යුක්ලිඩ් කියන ගණිතඥයා. යුක්ලිඩ් කියනවා ඊට අවුරුදු ක්‍රිස්තු පූර්ව 300 මම ඒකත් කියන්නම් ක්‍රිස්තු පූර්ව කොහොමද වෙන්නේ කියලා. හිතන්න මෙන්න මෙතනද කියලා හිතන්න ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිදු වුණේ. මෙතනදී නම් හරිද මේකෙන් මේ පැත්තට තියෙන ඒවා ක්‍රිස්තු වර්ෂ වෙනවා. ක්‍රිස්තු වර්ෂ කියලා කියන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියෙන් පස්සේ කියන වර්ෂය. කියන්නේ දැන් අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 2026. ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියෙන් පස්සේ අවුරුදු 2026ක් ගිහිල්ලා. ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියට පෙර යුගය. ක්‍රිස්තු පූර්ව. එතකොට යුක්ලිඩ් කියන්නේ ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් තියෙනවායි කියලා ක්‍රිස්තු පූර්ව 300 විතර ආසන්න වශයෙන්. ඒ කියන්නේ මීට අවුරුදු 2026කටත් තව 300කට කලින් කොච්චරද? අවුරුදු 2326කට කලින් තමයි යුක්ලිඩ් කියන්නේ ප්‍රථමක සංඛ්‍යා අනන්ත ප්‍රමාණයක් තියෙනවා. විශාලම ප්‍රථමක සංඛ්‍යාව මොකක්ද කියලා කියන්න බෑ. මේක ඊටාම සංකීර්ණ සිද්ධාන්තයක්. මේක අවුරුදු 2326කට කලින් යුක්ලිඩ් කියනවා. යුක්ලිඩ් කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවල පියා කියලාත් හඳුන්වනවා. යුක්ලිඩ් කියන්නේ සෑහෙන ප්‍රබල ගණිතඥයෙක්. ඔහු ඒ වගේම ජ්‍යාමිතියේ පියා කියලාත් හඳුන්වනවා. ඔක තමයි මට කියන්න ඕන උනේ. ප්‍රථමක සංඛ්‍යාවල කුඩාම ප්‍රථමක සංඛ්‍යාව සහ විශාලම ප්‍රථමක සංඛ්‍යාව කියනකොට යුක්ලිඩ් ගැන කතා නොකර බෑ. ඔක පුංචි ඉතිහාස කතාවක්. එතනින් පස්සේ අපි බලමු
මේ ප්‍රථමක සංඛ්‍යා කියන දේවල් කොහේද යෙදෙන්නේ? මේක තමයි වැදගත්ම දේ. ප්‍රථමක සංඛ්‍යා කොහේද යෙදෙන්නේ? දැන් හිතන්න ගණිතය අවුරුදු 3000කට විතර කලින් හොයාගත්තු දෙයක් 2300 ගානකට කලින් මේ ප්‍රථමක සංඛ්‍යා. එතකොට අපි කොහේද මේව පාවිච්චි කරන්නේ? මේක අපි බලන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් මම එක පළවෙනියට උදාහරණයක් දෙන්න. දැන් හිතන්න අපි අන්තර්ජාලයට යනවා. අපි පාස්වර්ඩ් යූස් කරනවා. මේ හැම දෙයක්ම ආරක්ෂිත වෙලා තියෙන්නේ මේ ප්‍රථමක සංඛ්‍යා නිසා. ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියට පෙර හොයාගත්තු ප්‍රථමක සංඛ්‍යා තමයි අද අන්තර්ජාලය ආරක්ෂිත කරගන්න ඉංජිනේරුවෝ පාවිච්චි කරනවා. මම උදාහරණයක් දෙන්නම්. අපි හැමෝගෙම ළඟ ATM කාඩ් තියෙනවා. අපි ATM කාඩ් එක අරගෙන යනවා බැංකුව ATM එකට. හරිද? අපි ATM එකට යන ඕන කෙනෙක් ඉන්නවා. එයාගේ නම කමල්. කමල් යනවා ATM එකට සල්ලි ගන්න. මෙතනදී මොකද්ද වෙන්නේ? කමල් ගිහිල්ලා කමල්ගේ ATM කාඩ් එක දානවා ATM මැෂින් එකට. මැෂින් එක දැම්ම ඊපස්සේ මොකද්ද වෙන්නේ? ඕන කෙනෙකුට අවුරුදු 85ක් වෙන ආච්චි කෙනෙකුට වුණත් බොහොම සරලව ATM මැෂින් එකකට ගිහිල්ලා ATM කාඩ් එක දාලා සල්ලි ගන්න පුළුවන් විදියට තාක්ෂණය හදලා තියෙනවා ඉංජිනේරුවෝ. හරිද? එතකොට කමල් දාන ATM කාඩ් එක මැෂින් එකට එයා ඊට පස්සේ මැෂින් එකට දැම්මට පස්සේ මේ මැෂින් එක ඇතුලේ තියෙනවා කම්පියුටර් එකක්. මේ මැෂින් එක ඇතුලේ තියෙන කම්පියුටර් එක පොඩි තාක්ෂණික දෙයක් කියන්නම් මේක පැහැදිලි කරන්න. ඒක ගන්නකොට වෙන දේ අපිට බොහොම සරලව සල්ලි ගන්න පුළුවන් වුණාට එතන ටිකක් සංකීර්ණ දෙයක් සිද්ධ වෙනවා. මේ කම්පියුටරේ ATM එක ඇතුලේ තියෙන කම්පියුටරේ කනෙක්ට් වෙනවා බැංකුවේ සර්වර් එකත් එක්ක. සර්වර් එකක් කියලා කියන්නේ සරලවම කිව්වොත් කම්පියුටර් එකක්ම තමයි. බැංකුවේ තියෙන සර්වර් එකත් එක්ක මේ ATM එක ඇතුලේ තියෙන කම්පියුටර් එක කනෙක්ට් වෙනවා. ඔබ දැන් කමල් ගිහිල්ලා කාඩ් එක දානවා. කමල් පින් එක ටයිප් කරනවා. පින් අංකය. පින් අංකය ටයිප් කරනකොට මේ බැංක් එකේ සර්වර් එකයි මේ කම්පියුටරේ අතර දත්ත හුවමාරු වෙනවා. අන්තර්ජාලය හරහා දත්ත හුවමාරු වෙනවා මේ දාන පින් එක. ඒ ආදී තොරතුරු හුවමාරු වෙනවා. දැන් මෙතන මේකේ අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු වෙනකොට අන්තර්ජාලය මේ මැද්දට හැකර් කෙනෙකුට පනින්න පුළුවන්. හැක් කරන්න පුළුවන්. හැකර් කෙනෙක්ට පනින්න පුළුවන්. හැබැයි හැකර් කෙනෙක් මේකේ තියෙන data ගත්තත් හැකර් කෙනෙක්ට පුළුවන් පැනලා මොකක් හරි ක්‍රමයකින් මේකේ මේ මාරු වෙන පින් එක ඒ data මොනවද කියලා බලා ගන්න. හැබැයි මේ data මේ කම්පියුටරේ ඉඳන් බැංක් එකේ සර්වර් එකට යන්නේ එන්ක්‍රිප්ට් වෙලා. එන්ක්‍රිප්ට් කියලා කියන්නේ සරලව කිව්වොත් ඒ පින් එක ලොක් වෙලා යන්නේ. ඒ පින් එක හැකර්ට බලා ගන්න බෑ. වෙන එකක් තමයි හැකර්ට පේන්නේ. වෙන දෙයක්. වෙන සංකේත ටිකක්, වෙන අංක ටිකක්. මෙන්න මේ සිස්ටම් එකේදී මෙන්න මේක එන්ක්‍රිප්ෂන් කරනකොට ප්‍රථමක සංඛ්‍යා පාවිච්චි කරනවා. එතන උදාහරණයක් විදියට ගත්තොත් මම තව පැහැදිලි කරන්න ගියොත් හිතන්න පෙට්ටියක් හිතන්න. පෙට්ටියක් ගත්තොත් මේ පෙට්ටිය 7 කියන ප්‍රථමක සංඛ්‍යාවට අයිති පෙට්ටිය නම් ඒ පෙට්ටිය අරින්න පුළුවන්. මොකද 7 කියන්නේ ප්‍රථමකයි. සාධක දෙකයි තියෙන්නේ. ඒ පෙට්ටිය අරින්න පුළුවන් එක විදියයි. 7 ලියන්න පුළුවන් 7 වැඩි කිරීම 1 කියලා විතරයි. හරිද? දැන් 10 ගත්තොත් අපිට ලියන්න පුළුවන් 10 කියන පෙට්ටිය නම් 10 ලියන්න පුළුවන් අපිට 2 වැඩි කිරීම 5 කියලා ලියන්න පුළුවන් 10යි. ඊට පස්සේ 1 වැඩි කිරීම 10 කියලා ලියන්න පුළුවන් 10යි. අපි ඊට පස්සේ තව උදාහරණයක් විදියට 8 ගමු. 8 කියන සංඛ්‍යාව ගත්තොත් අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 4යි. 4 වැඩි කිරීම 2 8යි. මේ විදියට ලියන්න පුළුවන්. නැත්නම් අපිට 8 කියන එක ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 8 කියලාත් ලියන්න පුළුවන්. ඒ වගේ එහෙම ලිව්වත් 8යි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 1 කරක් 8යි. ඒ වගේ එතකොට මේ 8 කියන එක විදි මෙහෙම ලියන්න පුළුවන්. මේ 10 විදි දෙකකින් ලිව්වා 8 ලිව්වා. දැන් 7 ලියන්න පුළුවන් මෙහෙම එක විදියකින් විතරයි. ප්‍රථමක සංඛ්‍යාවකට අයිති පෙට්ටිය විවෘත කරන්න පුළුවන් එක විදියකින් විතරයි.
හැබැයි එක යතුරයි තියෙන්නේ. මේක විතරයි. දැන් නිකන් අපි සාමාන්‍ය සංඛ්‍යාවකට යතුරු ගොඩක් තියෙනවා මේ 1යි 2යි මේකට යතුරු දෙකක් එහෙම තියෙනවා. ඒක නිසා දැන් මේක මේ මෙතනදී එන්ක්‍රිප්ෂන් එකේදී වෙන්නේ ඒක ප්‍රථමක සංඛ්‍යා යූස් කරොත් ඒකට එක යතුරයි තියෙන්නේ. ඒ පෙට්ටිය අරගන්න. ඒක හැකර් කෙනෙක්ට අමාරු එකයි තියෙන්නේ. හැබැයි ප්‍රථමක සංඛ්‍යා නැතුව වෙනස් සංඛ්‍යා යූස් කරොත් යතුරු ගොඩක් තියෙනවා. මෙතන මේක තව ගොඩක් සිද්ධාන්ත පාවිච්චි වෙනවා මෙතනදී. ඒ සේරම මෙතන පැහැදිලි කරන්න බෑ. ඔන්න ඔය විදියට තමයි ප්‍රථමක සංඛ්‍යා වලින් අන්තර්ජාලය සුරක්ෂිත වෙලා තියෙන්නේ. ඔක එක උදාහරණයක්. හිතන්න අවුරුදු 2000 ගානකට කලින් හොයාගත්තු දේ. දැන් මේ සියලුම දේවල් පාවිච්චි කරන්න මේ ගණිතය පාවිච්චි වෙලා තියෙනවා. හිතන්න ගණිතය කියන්නේ කොච්චර පුදුමාකාර දෙයක්ද කියලා. තව උදාහරණයක් කියන්නම්. තව උදාහරණයක් ගත්තොත් හිතන්න මොකක් හරි ලොකු ශාලාවක තියෙනවා මියුසිකල් ෂෝ එකක් තියෙනවා. හරිද? මියුසිකල් ෂෝ එකක් තියෙනවා ලොකු ශාලාවක. එතකොට මේ ශාලාවේ දැන් මියුසිකල් ෂෝ එක තියෙනකොට සමහර වෙලාවට මේ ශබ්දය බිත්තිවල වැදිලා පරාවර්තනය වෙලා දෝංකාරය වෙන්න පුළුවන්. අර එකෝ වෙනවා කියලා කියන්නේ. කියන්නේ ඒ සද්දය නැවත නැවත අපි දැනෙනවා. එතකොට අපිට ඒ සංගීත රසය විඳින්න බෑ. මොකද විඳින්න බැරි? ඒක ක්ලීන් නෑ. අර කියන එක ආයෙ ඇහෙනකොට ඒක හරියන්නේ නෑ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවලදී සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා කරන දේ තමයි මේ අකයන් වෙනස් කරන්න පුළුවන් E1, E2, E3 කියලා. මේවට දෙනවා ප්‍රයිම් නම්බර්ස් ලේටන්සි එක. ඒ කියන්නේ ලේටන්සි එක 29යි මිලිසෙකන්ඩ්, 31යි මිලිසෙකන්ඩ්. ඒ වගේ ප්‍රථමක සංඛ්‍යාවක් දෙනවා 37යි මිලිසෙකන්ඩ්. මේ වගේ දුන්නට පස්සේ මේවා කඩන්න බෑ. ඒක නිසා මේ වගේ දුන්නට පස්සේ මේවා එකෝ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ ප්‍රථමක සංඛ්‍යාවල තවත් භාවිතයක්. තව ඕන තරම් කියන්න පුළුවන්. හිතන්න තව උදාහරණයක් ගත්තොත් DJ කරන කෙනෙක්. හරිද? DJ කරන කෙනෙක්. එයා DJ කරනවා. DJ කරනකොට අපි දන්නවා ලූප් එක සෙට් කරනවා. ලූප් එක සෙට් කරනකොට හිතන්න බීට් එකට දානවා 4 8 16 වගේ අගයන්. මේවා ප්‍රථමක නෙවෙයි. මේ වගේ දැම්මොත් ඒ ලූප් එක යනවා. දිගටම යනකොට මේක බෝරින් කියලා තේරෙන්න පටන් ගන්නවා. මොකද මේවා කැඩෙනවා. හැබැයි මේකට අපි දැම්මොත් ප්‍රථමක බීට් එක 7 11 13 වගේ මේක ලූප් එක සෙට් කරොත් මේක බෝරින් කියලා අපිට දැනෙන්නේ නැහැ. මේ වගේ හැම තැනකදීම සමහර DJ කරන කෙනා දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් උන් එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා මේව පාවිච්චි කරන්න. මේ වගේ හැම තැනකදීම මේ ප්‍රථමක සංඛ්‍යා පාවිච්චි වෙනවා. දැන් මම ගණිතයේ තියෙන එක පුංචි මාතෘකාවක් තමයි මේ කතා කරේ ප්‍රථමක සංඛ්‍යා ගැන. මේවා සාමාන්‍ය පෙළ ළමයින්ට උගන්වනවා. ප්‍රථමක සංඛ්‍යා මම හිතන්නේ 8 වසරේ ඉඳන් තියෙනවා. එතකොට ඒ ළමයි මේක ඉගෙන ගන්නකොට ගුරුවරයාගෙන් අහන්න ඕන ඇයි අපි ප්‍රථමක සංඛ්‍යා ඉගෙන ගන්නෙ? මොකද්ද හේතුව? ඔය හැම සිලබස් එකේ තියෙන හැම පාඩමක්ම ඉගෙන ගන්න හේතුවක් තියෙනවා. ඔය ගණිතයේ හැම දෙයක්ම ප්‍රායෝගිකව භාවිත වෙනවා. අන්න ඒක නිසා තමයි මේ පාඩම් අපි ඉගෙන ගන්නෙ. ඔන්න ඔය විදිහට තමයි ප්‍රථමක සංඛ්‍යා ගණිතඥයෝ හොයාගත්තේ. මිනිස්සු ඉංජිනේරුවෝ ඒව පාවිච්චි කරලා මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට අලුත් දියුණු උපකරණ හදලා තියෙන්නේ. එතකොට මම මෙතනදී තව දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන ගණිතඥයා කියන්නේ ගණිතඥය කියලා කතා කරා. ඉංජිනේරුවා කියලා කතා කරා. මම මේව මොනවද කියලා පොඩ්ඩක් කියන්නම්. හරිද? ගණිතඥයෙක් කියලා කියන්නේ මේ ගණිතය පිළිබඳ පරීක්ෂණ කරන කෙනෙක්. ඔවුන් අලුත් දේවල් හොයාගන්නවා. දැන් යුක්ලිඩ් අර කාලේ හොයාගත්තා වගේ දැනුත් ගණිතඥයෝ දැනුත් ලෝකේ ඉන්න ගණිතඥයෝ ගණන් පිළිබඳ පරීක්ෂණ කර ඉන්නවා. ඔවුන්ට තමයි ගණිතඥයෝ කියලා කියන්නේ. හරිද? ඉංජිනේර
ඉංජිනේර් කියන්නේ කවුද? ඉංජිනේරුව කරන්නේ ගණිතඥය හොයාගත්තු ගණිත සංකල්ප උපයෝගී කරගෙන මිනිසාට ප්‍රයෝජනවත් දේ නිර්මාණය කරනවා. හිතන්න මේ හැම ඉලෙක්ට්‍රෝනික දෙයක්ම හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ ගණිතය නිසා. මේ ගණිත සිද්ධාන්ත පාවිච්චි කරලා තමයි ඉංජිනේරුවෝ මේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඔක තමයි ඉංජිනේරුවගේ කාර්යභාරය. ගණිතඥයා කියන්නේ සෑහෙන කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම ඉංජිනේරුවගෙනොත් සෑහෙන කාර්යභාරයක් වෙනවා. දැන් වර්තමාන වෛද්‍ය ශාස්ත්‍රය ගත්තට පස්සේ ඩොක්ටර් කියන එක ගත්තොත් වෛද්‍ය විද්‍යාවේ දැන් 90%කට වඩා දේවල් වලට පාවිච්චි වෙන්නේ ඉංජිනේරුවන් නිර්මාණය කරපු උපකරණ. හිතන්න අපි මොකකට ගියත් එක්ස්රේ එකක් ගත්තත් ඒ හැම උපකරණයක්ම ඉංජිනේරුවෝ නිර්මාණ. ඔන්න බලන්න එතකොට ගණිතඥය හදව පිච් එකේ ඉංජිනේරුවෝ බැට් කරනවා ලස්සනට. ඉංජිනේරුවෝ හදව උපකරණ වෛද්‍යවරු පාවිච්චි කරනවා. එතකොට තේරෙනව නේද මේ ගණිතය කියන එක කොච්චර ප්‍රබලද කියලා. මේ ගණිතය කියන දේ නිසා තමයි අද මේ අපි පාවිච්චි කරන හැම දෙයක්ම පාවිච්චි කරන්නේ. අපි අද බෙහෙත් ගන්න යනකොට ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්නකොට ඒක හරියට මේ විදියට තාක්ෂණයේ දියුණු වෙලා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ගණිතඥයෝ හොයාගත්තු ගණිත සංකල්ප නිසා. ගණිතය කියන්නේ මේ කිසිම දෙයක් ගණිතය නැතුව පවතින්නේ නැහැ. අටුම ගානේ කිසිම උපකරණයක් ගණිතය නැතුව තියෙන්නේ නැහැ. ගණිතඥයා සොයාගත්තු සොයා ගැනීම වලින් ඉංජිනේරුවා මේ වගේ දේවල් නිර්මාණය කරනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු වෙලා තියෙනවා. දැන් අද ලෝකේ මේ තැන තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨ ගණිතඥයෝ මේ දේවල් හොයාගත්තු නිසා. එතකොට පේනව නේද ගණිතය කොච්චර බලවත් විෂයක්ද කියලා. ඔබ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයෙක් නම් ඔබ අනිවාර්යෙන්ම හැම පාඩමක්ම උගන්වනකොට අහන්න පාඩම ඉවර වෙනකොට පටන් ගන්නකොට අහන්න ඇයි අපි මේ පාඩම ඉගෙන ගන්න කියලා. මේ ප්‍රථමක සංඛ්‍යාවල වගේ අපි ඉගෙන ගන්න හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුවක් නැසුව කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැහැ. ගණිතය තුළින් තමයි මේ හැම දෙයක්ම ඉංජිනේරුවෝ ඩොක්ටර් මේ සියල්ල බිහි වෙන්නේ. ඒක නිසා ගණිතය කියන්නේ මහ පුදුම දෙයක්. අපි ගණිතය ඉගෙන ගන්නකොට අපි අවබෝධයෙන් ගණන් ඉගෙන ගන්නවා. දැන් ප්‍රථමක සංඛ්‍යා කියලා අපි කිව්වොත් හරි සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාව වේ. හරි අපි බෙදලා ලියාගෙන යනවා 2 ප්‍රථමකයි 3 ප්‍රථමකයි 5 ප්‍රථමකයි 7 ප්‍රථමකයි ඊළඟට 11 ප්‍රථමකයි 13 17 කොහොම ලියාගෙන යනවා. එහෙම ලියලා අපි ප්‍රථමක සංඛ්‍යා ඉගෙන ගත්ත කියලා වැඩක් නැහැ. මොකද අපිට ඒක මතක තියෙන්න නම් අපි මොනවද ඒකෙන් කරන්න කියලා දැනගන්න ඕන. අපි ඉගෙන ගන්නවයි කියලා කියන්නේ නිකන් ගාණක් හදන එක නෙවෙයි. ඊට එහා දෙයක් තියෙනවා. කවදා හරි ඉංජිනේර කෙනෙක්, ડોක්ටර් කෙනෙක් වෙනවා නම් මේ ගණිතය කියන එක හරියට ඉගෙන ගන්න ඕන. මේක හරියට ඉගෙන ගත්තේ නැති වුණොත් මේ වෘත්තීන් වලට යන්න ලේසි වෙන්නේ නැහැ. ඉතාමත්ම අමාරු වෙනවා. ඒක නිසා තමයි මේ ගණිතය කියන එක හරියට ඉගෙන ගන්න ඕන. මම ඔයගොල්ලොන්ට කියනවා ගණන් ඉගෙන ගන්නකොට හැමතිස්සෙම ගුරුවරයා ප්‍රශ්න කරන්න. ගුරුවරයාගෙන් ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න. ගණිතය කිසිසේත්ම කම්මැලි විෂයක් නෙවෙයි. ගණිතය කම්මැලි විෂයක් වෙලා තියෙනවා නම් වෙලා තියෙන්නේ ඒක හරියට අවබෝධයක් නැතුව, ඒකේ යෙදීම් මොනවද කියලා දන්නේ නැතුව ඒක ඉගෙන ගන්න නිසා. ඔබට පුළුවන් ගණිතය ඉගෙන ගන්න අවශ්‍ය නම් මේ විදියට මාව වුණත් සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ අංකය 0.77යි 44යි 99යි 351. ඔබට මාව ඔන්ලයින් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ අංකයට WhatsApp එකක් දාන්න පුළුවන්. මේ අංකයට WhatsApp එකක් දාලා ඔබට මාව සම්බන්ධ කරන්න අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. මගෙන් ගණිතය ඉගෙන ගන්න අවශ්‍ය නම් අපි ඉගෙන ගන්න විදියත් එක්ක අපේ අනාගතය තීරණය වෙනවා. ඔන්න ඔය ටික තමයි ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ මට කියන්න ඕන උනේ. මම අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැබැයි මම උත්සාහ කරනවා 8 9 10 11 සිලබස් එකට අදාළ සියලුම පාඩම් YouTube එකට ගේන්න. ඒ කියන්නේ 8 වසරේ මොන පාඩම ගැහුවත් YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන් වීඩියෝ හදන්න
මම උත්සාහ කරනවා මම මේ අවුරුද්දේ ඒකට මගේ කාලයෙන් ලොකු වෙලාවක් වෙන් කර ගන්නවා. සමහර විට පරක්කු වෙයි. නමුත් මම කොහොම හරි මේ සේරම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍යයි මේ ගණිත දැනුම ලොකු ප්‍රමාණයකට ලොකු ළමයි ප්‍රමාණයකට දෙන්න. මොකද YouTube එකේ දැම්මට පස්සේ කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැහැ. කැමති කෙනෙක්ට කැමති වෙලාවක බලන්න පුළුවන්. මේ ටික තමයි මට කියන්න ඕන උනේ. එහෙනම් මම අදට වීඩියෝ එක නවත්තනවා. අපි ඉස්සරහට මේ අවුරුද්දේ මම දිගටම වීඩියෝ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.